මාර්ගාංක 99 කොළඹ බදුල්ල දාවඩන CTB බදුල්ල ඩිපෝට ආයත් බස් රථවල හදිස්සිය අවස්ථාවක හුලම් බැස්සොත් අමතර රෝදේ සවි කරගන්න ජැක් වීල් බස් නැහැ. මේක අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි අවුරුදු 25කට 30කට කලින් මම මගියෙක් විදිහට අපහසුතාවයටපත් වෙලා තියෙනවා. අද සේකෙක් විදිහට අපහසුතාවයටපත් වෙනවා. හැබැයි මේ ගේන අලුතෙන් ගෙන හැම බස් එකකම ජැක් වීල් බස් ග්‍රීස් ගන්න එක ඉමර්ජන්සි පිටියේ මේ කට්ටලෙම දිනවා. ඒවා සිකියුරිටි එකට බාර දුන්නා. එක්ක සිකියුරිටි එකේ තියෙන්න ඕනේ නැත්නම් කබඩාවේ තියෙන්න ඕනේ. කොහෙවත් නැහැ. මොකද හොරකම් කරලා. හොරකම් කරලා කාලා බීලා ජොලි කරලා ගෙදර ගිහිල්ලා අර වැඩෙත් කරලා හොඳට නිදිනවා. මගේ ජනතාවයි ඩ්‍රයිවර්ලා කොන්දස්තලයි පාරේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙනවා. අපහසුතාවයටපත් වෙනවා. හරිද? හැබැයි අපි ලොකු බලාපොරොත්තුවක් තියන්නේ මේ රතු පාරන පාලවක වාහනවත් තුලවත් මේක නිවැරදි වෙයි කියලා මේවා. නමුත් නිවැරදුනාද? නැහැ. ඇල්ලුවාද හොරු? නැහැ. නමුත් මණ්ඩලයේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා ඩ්‍රයිවර්ලා කොන්දස්තලට. පොඩි වැරදිමක් වුණාද පෑන කෙලින් කරගෙන ඉන්න. අනිත් අයට නැහැ. පුටුවල වාඩිලා කරන වැඩ ඒව අල්ලන්න බෑ. හොඳට මතක තියාගනියව. මට බලයක් ආවොත් මම හැබැයි ඇල්පෙනිත් එක දෙයක් හොරකම් කරලා නැහැ. මුළු ඩිපෝටම අභියෝග කරන්න පුළුවන්. මට බලයක් ආවොත් අනිවාර්යෙන් දෙන්නේ ස්ථාන මාරු වවුණයන් එහාට. අපේ එදත් දුක් විඳ නැහැ. ඈ අවුරුදු 15ක් මම බලාගෙන හිටිය අම්බලා කරන දෙල්ල. එසේ මෙසේ කාලයක් නෙමෙයි. මම එක එක ආගෙන තොරතුරු දන්නවා. නිවැරදි වෙන්නේ නැති හින්දා මම මේ සැරේ ඉදිරිපත් වෙන්නේ. මගේ ජනතාවයි ඩ්‍රයිවර්ලා කොන්දස්තලා වෙනෝයි ඉදිරිපත් වෙනවා. පුළුවන් නම් වරෙල්ලා මට බලයක් ආවොත් අනිවාර්යෙන් නීතිය 100%ක්ම ක්‍රියාත්මක කරනවා. ඒක දෙකක් නෑ ආයි. හිතවත්කම් යාළුකම් නැහැ නීතියට. හොඳට මතක තියාගෙන ඉන්න. දෙන්නේ වවුණයන් එහාට ස්ථාන මාරු.